අපි බිස්කට් පුඩිමක් හදන්නයි යන්නේ. මේකට ගත්තේ ලොකු මාරි බිස්කට් පැකට් 4යි, ෆ්‍රෙෂ් මිල්ක් ලීටරේ අයවත් 2යි, අයිසිං ෂුගර් ලොකු පැකට් 2යි, ඇස්ට්‍රා ලොකු කප් 2යි, කොකෝ පවුඩර් පොඩි පැකට් 1යි. තව උඩින් සරස ගන්න පොඩි චොක්ලට් චිප්ස් පැකට් එකක් ගත්තා. මුලින්ම අපි මේ කරන්නේ අයිසිං ෂුගර් එක ඇස්ට්‍රා ටිකින් ටික හොඳට කලවම් කරගන්න එක. අපේ බීට් එක වැඩ කරේ නෑ. අපි මේක හදන්නේ ස්කූල් එකේ ඉඳන්නේ. හෙට තියෙන වැඩසටහනකට ඩෙසර්ට් එකට තමයි අපි මේක හදන්නේ. තික්නස් අඩු කරගන්න ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ මික්ෂර් එකට අපි කොකෝ පවුඩර් ටිකින් ටික ඇඩ් කරගන්නවා. ඒ ඔක්කොම මේ වගේ හොඳින් මික්ස් කරගන්න ඕනේ. අපි මේක හදන්නේ මමයි, නෙත්මී, දර්ශී, ෆතීනා, රක්ෂානා, යතුෂිකා අපි කට්ටිය තමයි මේක හදන්න බාරගත්තේ. ඉතින් මමයි නෙත්මී සිංහල, දර්ශී, එතකොට යතුෂිකා ටැමි, රක්ෂානා ෆතීනා ඒ දෙන්න මුස්ලිම්. ඉතින් අපි සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම එකතු වෙලා තමයි මේ ඩෙසර්ට් එක අද හදන්නේ. ඒක තමයි මම දැම්මේ සිංහල දෙමළ මුස්ලිම් බිස්කට් පුඩින් එක කියලා. ඉතින් ඒක හරිනේ. ඔන්න ඊට පස්සේ මේ වගේ වෙනම භාජනයකට ෆ්‍රෙෂ් මිල්ක් දාගන්නවා. ඒකට තමයි අපි මාරි බිස්කට් දාගන්නේ. එතකොට ෆ්‍රෙෂ් මිල්ක් හොඳට උරාගෙන ඒවා පෙඟෙනවා. ඒකේ අර බිස්කට් හයිය ගතිය නැති වෙනවා. මේ වගේ ගොඩාක් එකවර දාගන්නවා නම් ආයේ ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් උඩින් දාගන්න වෙනවා. නැත්තම් පෙඟෙන්න මදිනේ. ඊට පස්සේ ඇස්ට්‍රා තවරගත්ත ට්‍රේ එකට මුලින්ම බිස්කට් ලේ එකක් තමයි අපි දාගන්නේ. අපි මේ බිස්කට් ලොකු පැකට් 4ක් ගත්තේ සාමාන්‍ය ප්‍රමාණය ට්‍රේ 3කටයි. තව අර ප්ලාස්ටික් මීඩියම් සයිස් වගේ පොඩි කප් එකකටත් හදන්න ඕනේ කරන ප්‍රමාණය තමයි අපි ගත්තේ. මේ විදිහට පළවෙනි ලේ එක හදා ගන්න ඕන. ඊට පස්සේ ඒක උඩින් අපි හදාගත්ත චොක්ලට් බැටර් එකෙන් මේ විදිහට දාගෙන එලේ එක තුනී කරගන්න ඕනේ. අපේ ඩෙන්ටල් ස්කූල් එකේ හෙට තියනවා සිල් සමාදන් වැඩසටහනක්. ඒක කරන්නේ පොසොන් පෝය වෙනුවෙන්. ඉතින් ඒකට සිංහල ළමයි සිල් ගන්නවා, දෙමළ මුස්ලිම් ළමයි ඒ අයට දාන පිළිගන්වනවා. ඉතින් ඒ වෙනුවෙන් ඩෙසර්ට් එකට තමයි අපි එකතු වෙලා මේක හදන්නේ. ඔන්න අපි දැන් දෙවනි බිස්කට් ලේ එක දාගන්න ගමන් ඉන්නේ. ඒකත් පළවෙනි එක වගේම මේ වගේ ෆ්‍රෙෂ් මිල්ක් වල පොඟවලා අරගෙන අර බැටර් එක උඩින් ඊළඟ ලේ එක විදිහට දාගන්නවා. මට තව ඉන්ග්‍රීඩියන්ට් එකක් කියන්න බැරි වුණා. අපි අර මික්ස් කරන වෙලේ එසන්ස් ටිකකුත් දාගත්තා. ඊළඟට දෙවැනි බැටර් ලේ එක මේ වගේ දාගෙන කලින් විදිහටම තුනී කරගන්න.
අවසානයට අපි මේ වගේ චොක්ලට් චිප්ස් වලින් මේක ලස්සනට සරස ගන්නවා. ඉතින් මේ තියෙන්නේ අන්තිමට අපි හදපු බිස්කට් පොඩිම. කලින් දවසේ හදලා ෆ්‍රිජ් එකේ තියන්න අමතක කරන්න එපා.